ව්‍යායාම කිරීමෙන් පසු හැම වෙලෙම ඇඟේ පතේ වේදනාව තියෙනවද? හොඳ ආහාර වේලක් ගත්තත් මේ අඩු වෙන්නේ නැද්ද? අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යනවා මේ ඇතිවීමට බලපාන විද්‍යාත්මක පරීක්ෂණ මගින් තහවුරු කරන ලද ප්‍රධාන විටමින් උණතාවය කුමක්ද? ඒ ඇතිවීමට බලපාන හේතු මොනවද සහ එය මගහරවා ගැනීමට ඔබට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. මේ විටමින් එක තමයි විටමින් D. 2023 වසරේ පළ කරන ලද වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ජීවත් වන වැඩිහිටි පුද්ගලයන්ගෙන් 58.8% ප්‍රමාණයට විටමින් D ඌනතාවය පවතිනවා. ඒ වගේම 90% ප්‍රමාණයට අවශ්‍ය තරම් ශරීරයේ විටමින් D මට්ටමක් නොමැති බවයි මෙම වාර්තාවලින් තවදුරටත් පෙන්වා දෙන්නේ. මේ විටමින් D අපිට අවශ්‍ය වන්නේ අපේ අස්ථිවල සෞඛ්‍ය සම්පන්න සඳහා පමණක්ම නොවේ. ශල්‍ය කර්මයකින් පසුව මාංශපේශිවලට සිදුවන හානි නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමටත් විටමින් D උපකාරී වෙනවා. ඒ වගේම ව්‍යායාම කිරීමේදී අපේ ශරීරයේ මාංශපේශිවලට ඇතිවන යම් සියුම් හානි ඒවට අපි කියනවා exercises induced muscle damages. මෙන්න මේ හානි යථා තත්ත්වයට පත් කිරීමටත් විටමින් D උපකාරී වෙනවා. තවදුරටත් විටමින් D අපේ ශරීරයේ ප්‍රතිශක්තිය පවත්වාගෙන යන්න, මාංශපේශිවල වර්ධනයට, සෞඛ්‍ය සම්පන්න බවට, ඒ වගේම මාංශපේශිවල ඇතිවන යම් ආසාදන තත්ත්වයන් අඩු කර ගැනීමට වගේම අපේ මානසික මට්ටම හොඳ ආකාරයෙන් පවත්වා ගැනීමටත් විටමින් D උපකාරී වෙනවා. අපේ ශරීරයත් හරියට කාර් එකක් වගේ. ව්‍යායාම කරනවා කියන්නේ අපි ගෑස් පෙඩල් එක පාගලා කාර් එකේ වේගය වැඩි කරන්න උත්සාහ කරනවා වගේ. විටමින් D කියන්නේ එන්ජින් ඔයිල් එක. එන්ජින් ඔයිල් එක නැති විට අපේ කාර් එකේ තියෙන පාර්ට්ස් දිරා යන්න පුළුවන්, කාර් එක අක්‍රිය වෙන්න පුළුවන්. කොයිතරම් වේගයෙන් පාගලා කාර් එකේ යන්න ගියත් අපිට වේගය වැඩි කරගන්න බැරි වෙනවා. මේ වගේ තමයි අපි ව්‍යායාම කරන්න ගන්නවා, weights අරගෙන, bands අරගෙන ව්‍යායාම කරනවා, හොඳ ආහාර වේලක් ගන්නවා. නමුත් ඔබේ ශරීරයේ අවශ්‍ය ප්‍රමාණයට විටමින් D මට්ටමක් නැතිනම් ඔබ කොයිතරම් ව්‍යායාම කරත් ව්‍යායාම කිරීමෙන් පසුව ඔබට ගොඩක් වේදනාව දැනෙනවා, ඇඟේ පතේ මහන්සිය එනවා. ඒ වගේම අපේ මාංශපේශි නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට බැරි වෙලා අපේ ඉන්ජරිස් නැත්නම් අපිට ආබාධ ඇතිවීම ප්‍රවණතාවය වැඩි වෙනවා. මෙන්න මේ විටමින් D ප්‍රමාණය අපේ ශරීරයේ අවශ්‍ය ප්‍රමාණයට නැති වුණොත්. අපිට නිතර මහන්සි ගතිය දැනෙනවා නම්, මාංශපේශිවල වේදනාව වගේම සන්ධිවල වේදනා තියෙනවා නම්, ඔබ නිතර රෝගාබාධ වලට ගොදුරු වෙනවා නම් සහ ව්‍යායාම කිරීමෙන් පසුව මාංශපේශිවල ඇතිවන වේදනාව යථා තත්ත්වයට පත්වීමට කල් ගත වෙනවා නම් මෙන්න මේ කියන ලක්ෂණ විටමින් D අඩු මට්ටමක තියෙනවා කියලා පෙන්වන ප්‍රධාන ලක්ෂණ වෙනවා. ඉතින් ඔබත් මෙන්න මේ කියන ලක්ෂණ වලින් දැනටමත් පෙළෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වෙලා පරීක්ෂණයක් කරගෙන ඔබේ ශරීරයේ විටමින් D මට්ටම කුමක්ද කියලා හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. විටමින් D අපේ ශරීරයට ලබාගත හැකි ආකාර කීපයක්ම තියෙනවා. අපි හිරිවැරියට නිරාවරණය වීමත් සමගම ස්වභාවිකවම අපේ ශරීරයේ විටමින් D නිපදවීම සිදු වෙනවා. මීට අමතරව විටමින් D බහුල ආහාර, උදාහරණයක් විදිහට කිරි, බිත්තර, මාළු වැනි දේවල් අපේ ආහාර වලට එක් කර ගැනීමෙනුත් අපේ විටමින් D මට්ටම වැඩි කරගන්න පුළුවන්. මීට අමතරව පෝෂණ අතිරේකයක් නැත්නම් සප්ලිමන්ට් එකක් විදිහට විටමින් D අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබ මෙලෙස විටමින් D පෝෂණ අතිරේකයක් විදිහට ලබා ගන්නවා නම් ප්‍රධාන ආහාර වේලක් සමග, උදාහරණයක් විදිහට දහවල් හෝ රාත්‍රී ආහාර වේල සමග ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද මෙන්න මේ විටමින් D fat soluble මෙය අපේ ශරීරයට අවශෝෂණය කර ගැනීම සඳහා මේ දේ අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා ප්‍රධාන ආහාර වේලවල් වල සාමාන්‍යයෙන් මේ දේ බහුල නිසා මෙන්න මේ ආහාර වේලක් සමග ඔබට විටමින් D පෝෂණ අතිරේකයක් විදිහට ලබා ගන්න පුළුවන්. ඔබ වයස අවුරුදු 70ට අඩු කෙනෙක් නම් දිනකට මාත්‍රාව විදිහට ඉන්ටර්නැෂනල් යුනිට් 600ක ප්‍රමාණයකුත්, ඔබ වයස අවුරුදු 70ට වැඩි කෙනෙක් නම් දිනකට මාත්‍රාව විදිහට ඉන්ටර්නැෂනල් යුනිට් 800ක ප්‍රමාණයකුත් යෝග්‍ය වෙනවා කියලා පරීක්ෂණ වලින් තහවුරු කරලා තියෙනවා. මීට අමතරව ඔබ නිතර ව්‍යායාම කරන කෙනෙක් නම් දිනකට ඉන්ටර්නැෂනල් යුනිට් 2000ක අවශ්‍යයෙන් සතියට වැඩි කාලයක් පාවිච්චි කිරීමෙන් විටමින් D පෝෂණ අතිරේකයක් විදිහට ඔබට ව්‍යායාම කිරීමෙන් පසුව ඇතිවන මාංශපේශිවල වේදනා, ආසාදන තත්ත්ව අඩු කරගන්න පුළුවන් කියලා මේ අධ්‍යයනයෙන් සොයාගෙන තියෙනවා. නමුත්
ඔබේ විටමින් D උණතාවය කුමක්ද? ඒට ගත යුතු මාත්‍රාව කුමක්ද කියලා තීරණය කර යුත්තේ ඔබේ වෛද්‍යවරයා. ඉතින් ඔබ රුධිර පරීක්ෂාවකට ලක් වෙලා ඔබේ විටමින් D උණතාවයේ මට්ටම කුමක්ද කියලා හඳුනාගෙන වෛද්‍යවරයාගේ අනුදැනුම ඇතිව විටමින් D සප්ලිමන්ට් එකක් විදිහට නැත්නම් පෝෂණ අතිරේකයක් විදිහට නියමිත මාත්‍රාව ඔහුගේ උපදෙස් ඇතුව ලබා ගැනීමට යොමු වෙන්න. අද වීඩියෝ එකෙන් අපි කතා කරා ව්‍යායාම කිරීමෙන් පසුව ඇතිවන මාංශපේශී වල වේදනා කල්ගත වීමට ප්‍රධාන වශයෙන් හේතු වන විටමින් උණතාවය කුමක්ද? ඒ මගහරවා ගැනීමට ඔබට කළ හැකි දේවල් සහ විශේෂයෙන් මෙහිදී සැලකිලිමත් විය යුතු කාරණා මොනවද කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අද වීඩියෝ එක ඔබට වැදගත් වුණා කියලා. මේ වගේම ඔබට වැදගත් වෙන තවත් වීඩියෝ එකක් අරගෙන නැවත හමු වෙමු.